සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරන හැමෝටම අද අපි ඉගෙන ගන්න යන්නේ හැමෝටම වැදගත් දෙයක්. මේක කම්පියුටර් පාවිච්චි කරන, ඉන්ටර්නෙට් පාවිච්චි කරන හැම දිනකටම මේක වැදගත් වෙනවා. ඒක තමයි ඔයාලට කියලා ඊමේල් account එකක් හදාගන්නේ කොහොමද කියලා. ඊමේල් account එක තමයි ඔයාගේ ID එක. ඒ කියන්නේ ඔයා ඉන්ටර්නෙට් පාවිච්චි කරනවා නම් ඔයාලා හැම තැනකටම access වෙන්න ඔයාලට අවශ්‍ය කරන ඊමේල් එකක්. ඉතින් අද අපි මේ වීඩියෝ හරහා අපේ YouTube channel එක හරහා අපි ඉගෙන ගමු නේ කියලා. For the අපි action. දැන් යමු වීඩියෝ එකට. All in for the excitement. It's so in, Salcom DG1. ආයිබෝන් කියලා කියනවා අපේ channel එකට. ඔයාලට මේ වගේ වීඩියෝස් ගොඩක් බලා ගන්න පුළුවන් අපේ channel එකත් එක්ක එකතුලා හිටියොත්. සියලුම බේසික් දේවල් ටික අපි මුලින්ලා පටන්ගෙන කතා කරන් යනවා. අපේ playlist එකක් තියෙනවා basic tutorial කියලා. ඒ වගේම ඉස්සරහට ඔයාලට advanced දේවල් AI සම්බන්ධව, ඊට පස්සේ temporary mail සම්බන්ධව, hacking, ඊට පස්සේ security purpose security කොහොමද තියාගන්නේ, firewall ගැන. ඒ වගේ ලොකු videos ඉස්සරහට අරන් යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද අපි කතා කරමු කොහොමද ඉන්ටර්නෙට් එකට ඔයාගේ email එක හදාගන්නේ. කියන්නේ ඔයා ඉන්ටර්නෙට් යන එක්කෙනෙක් නම් අනිවාර්යෙන්ම ඔයාලට තියෙන්න ඕනේ email එක. අපි කොහොමද එක් කරගන්නේ කියලා බලමු. හරි. ඔක ඉස්සලාම ඔයාලට තියෙනවා ඔයාලට web browser එකට යන්න ඕනේ. ඉතින් web browser එකට යන්න කලින් ඔයා ගාව තියෙන්න ඕනේ හොඳ internet connection එකක්. ඉතින් internet connection හරහා ඔයාලට පුළුවන් Chrome හරහා නැත්නම් මම පාවිච්චි කරන Brave කියන web browser එක මම Brave එකට යනවා. Brave එක හරහා ඔයාලට පුළුවන් අලුත් tab එකක් open කරගන්න. ඔය tab එකේ ඔයාලට පුළුවන් මෙතන create Gmail කියලා Gmail account කියලා දෙන්න. ඔක තමයි සරලම ක්‍රම. එතන ගියාට පස්සේ පළවෙනි option එක එනවා මේ විදිහට create Gmail account කියන එක. අපි Gmail account එකක් හදන්නේ. මේක ඇතුළට link එකට ගියාට පස්සේ පල්ලෙහාටම ගියාට පස්සේ මෙතන තියෙනවා to set up your account follow this step on screen. Create an account. අපි option එක ක්ලික් කරලා ඇතුළට යනවා. ඊට පස්සේ එයාලා අපිව redirect කරන තැනකට මෙතනදී දැන් මං ගාව email එකක් තියෙන නිසා එයාලා කියනවා email එකක් වත් තියෙනවා. කට්ටිය මෙතන blank තියෙන්න පුළුවන්. එතනින් කියනවා add another account කියන එක. add another account එක. ඊට පස්සේ මෙතනදී email address එක ගහන්න මෙතන create account කියන එක දෙන්න ඕන. ඔයාලා තියෙන account එකක් හදන නිසා. හරි. අපි මෙතන උදාහරණයක් ගහමු. testing educational පිට කැපිටල් ගන්න බෑ කැපිටල් වලින් නම් කරා අනිවාර්යෙන් මතක තියාගන්න ඊමේල් එකක් ටයිප් කරනකොට කැපිටල් ගහන්න බෑ සිම්පල් ගහනවා මෙතනදී මෙයා ඉල්ලන්නේ name එක first name එක අපි ගහමු testing කියලා second name එක educational කියලා ගහමු ඊට පස්සේ අපි next දෙමු මෙතන වලට පුළුවන් male ද female කියලා නැත්තම් දාන්න පුළුවන් rather not say කියන එක දාන්න පුළුවන් ඊට පස්සේ next දුන්නාට පස්සේ ඔයාලට මේ මෙතනදී එයාලා suggest කරනවා මේ වගේ email දෙකක් නම් දෙකක් අපිට මේ දෙකෙන් එකක් pick කරගන්න පුළුවන් දැන් තියෙන educational testing 500@gmail.com testing educational 92 මේ දෙක තමයි දැනට available තියෙන්නේ අපි මෙතනදී පොඩ්ඩක් වෙනස් කරගමු මේ දෙක testing education මේකට යාලා ඕකේද කියලා එයාලා මේ ඊමේල් එක ගත්තා දැන් අපි හදාගත්ත ඊමේල් එකට පාස්වර්ඩ් එකක් දෙනවා මේක තමයි ඔයාලා මතක තියාගන්න ඕනේ ඔයාලට පුළුවන් මේක සේව් කරගන්න නැත්නම් කොලේක ලියා ගන්න පුළුවන් නැත්නම් මෙයාලගේ තියෙනවා password manager එකක් Gmail එකේ Google ලගේ තියෙනවා password manager එකක්. එතකොට මේක අපි password එක දුන්නාට පස්සේ අපිට පුළුවන් එයාලගේ password manager එකේ save කරගන්න. අපි බලමු මේකත් කරන්න කොහොමද කියලා. අපි දැන් දෙමු අපේ testing email එකට password එක. මේ password එක type කරනකොට මෙයාලගේ තියෙනවා rule එකක්. මේක තමයි වැදගත් දේ. මේ password එක ගහද්දී සාමාන්‍යයෙන් අපි ඇතුළත් කරන කැරක්ටරිස්ටික් එකක් තියෙනවා. අපි යන කැරක්ටර් ටික.
ඒකෙදි මුලින්ම numbers තියෙනවා. ඊට පස්සේ lower case එකක්. ඒ කියලා කියන්නේ simple letter එකක්. lower case කියලා කියන්නේ simple letters වලට. ඊට පස්සේ capital letter එකක්. අපි ඒකට කියනවා upper case එකක්. lower case එකක්, upper case එකක්, number එකක්. ඊට පස්සේ ස්පෙෂල් කැරක්ටර් එකක්. ස්පෙෂල් කැරක්ටර් එකක් කියලා කියන්නේ hashtag එකක්, @ එකක්, dot එකක්, comma එකක්, ඒ දේවල් ටික. ඊට පස්සේ මේ කැරක්ටර් ටික ඔක්කොම එකතු වුණාට පස්සේ අංක 6 8ට වඩා වැඩි වෙන්න ඕනේ. ඔක්කොම කැරක්ටර්ස් එක එක අපි කියමු numbers හරි අකුරු හරි ඔක්කොම කලවම් වෙලා ඔගේ password එකේ length එක තියෙන්න ඕනේ 8ට වඩා. ඒක තමයි එයාලගේ recommended password එක. ඊට පස්සේ 8යි 16යි අතර තමයි යාළගේ password එක ඔයාලා හදාගන්න. ඔයාලා ඒක මතක තියාගන්න දෙයක්, මොකක් හරි ඔයාගේ ඔළුවේ තියෙන දෙයක්, ඔයාලට විශේෂ දවසක් විශේෂ දෙයක් ඔයාගේ ඔළුවේ තියාගෙන ඉන්න කරන්නේ. එතකොට ඔයාලට password එක අමතක වෙන එක අඩු වෙනවා. ඉතින් ඒ වගේම ඔයාලට පුළුවන් නම් ගොඩක් symbol use කරලා ඔයාගේ password එක දාන්න. එතකොට ඔයාගේ email එක strong, ඔයාගේ password එක strong වෙන percentage එක වැඩි වෙනවා. හරි. අපි බලමු කොහොමද හොඳ password එකක් type කරන්න කියලා. හරි. අපි උදාහරණයකට ගමු. මේක education channel එකක් නේ. එතකොට මේක අපි book කියන එකෙන් පටන් ගමු. අපිට මෙහෙම book කියලා ගහන්න පුළුවන්. හරිද? හැබැයි මේ බිංදු දෙක වෙනුවට අපි ගහමු 02. හරි. එක වගේම තමයි book at අපිට දැන් මෙතෙන්දී අපිට upper case ටික complete වෙලා තියෙනවා. අපි දැන් lower case වලට යනවා. special character එකක් තියෙනවා, number එකක් තියෙනවා. ඊට පස්සේ book at web. තෝර අපිට තියෙනවා 1 2 3 4 5 6 7 8. අපිට අපේ password එකට ඇති වෙන්න numbers ටිකයි මෙතන upper case එකක් තියෙනවා. ඊට පස්සේ numbers තියෙනවා. ඊට පස්සේ special character එකක් තියෙනවා. ඒ වගේම මෙතන තියෙනවා simple letters lower case. අපි බලමු මේක okay ද කියලා. හරි. අපි password එක යාලා accept කරගත්තා. දැන් මෙතනදී ඔයාලට ටෙලිෆෝන් නම්බර් එකක් දෙන්න තියෙනවා. මොකද verification එකක් යනවා. මේක තනිකර security purpose එකට යන දෙයක්. හරි. ඊට පස්සේ අපේ password එක යාලා ගත්තට පස්සේ මෙතනදී අපිට දෙන්න ඕන ටෙලිෆෝන් නම්බර් එකක්. අපි දැන් ටෙලිෆෝන් නම්බර් එකක් දීලා බලමු. මෙතන අනිවාර්යෙන් බිංදුව ගහන්න එපා. බිංදුව ගහන්න නැතුව ඔයාලා ටෙලිෆෝන් නම්බර් මෙතනදී type කරන්න. ඊට පස්සේ ඒකෙදී ඔයාලට verification එකක් එනවා. මේ verification SMS එකේ එන code එක ඔයාලා add කරන්න ඕනේ. මෙතන මේ code එක enter කරන්න තැන. හරි. මගේ phone එකට verification number එක ඇවිල්ලා තියෙන්නේ. මම ඒක බලලා ඔයාලට හරි. ඔයාලට පේනවා ඇති. code එක ඇවිල්ලා තියෙනවා. Google එකෙන්. code එක අපි දැන් මෙතන type කරමු. එයාලා ඉල්ලනවා recovery email එකක් තියෙනවා දෙන්න කියලා. ඒ කියන්නේ ඔයාගාව කලින් email එකක් තියාගෙන තව එකක් හදනවා නම් ඔයාට පුළුවන් මේ පරණ original email එක මෙතන දෙන්න. එහෙම නැත්නම් ඔයා පළවෙනි email එක විතර මේක හදනවා නම් ඔයාට recovery email එකක් තියෙන විදිහක් නැහැ. එතකොට මේක skip කරන්න පුළුවන් ඔයාට. හරි. ඔයාගේ email එක දැන් ready. අපි check කරලා බලමු දැන් email එකට ගිහිල්ලා. එතන පල්ලෙහාට ගිහිල්ලා එයාගේ terms වලට agree වෙන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් තව බලමු මොකක්ද ඊළඟට එන්නේ කියලා. හරි. ඔයාගේ email මෙතන ready වෙලා තියෙනවා. හරි. මෙතන දැන් ඔයාගේ මෙතන ගිහිල්ලා ඔයාගේ Google account එකක් ඔයාලට create වුණා. දැන් Google account එක හරහා ඔයාලට මේ තියෙන ඕන facility එකක් ඔයාලට කරගන්න පුළුවන්. Gmail ද, Google Drive ද, Google Doc වලටද, මම ඉස්සරහට Google Doc වලට සහ Google Excel sheet වලට Google Sheet ගැන කතා කරා නම් ඉස්සරහට. ඊට පස්සේ අද අපි බලමු email එක කොහොමද log වෙන්නේ කියලා. මම ඔයාගේ email එකේ password ටික ඔක්කොම දීලා ඉවරයි. email එක හැදුවා. දැන් ඔයාලට මතක තියාගන්න වෙනවා මේ password එක. නැත්නම් ඔයාලට පුළුවන් මේක save කරගන්න.
අන්න නේද මේ තියෙන්නේ. ඔයාගේ email account එක. දැන් අපි මේකෙන් log out වෙලා අපි ආයි බලමු මේකට log වෙන්න. පේනවා ඇති මෙතන මෙන්න මේ විදිහට පේනවා ඇති. හැබැයි අපේ email එක මේක නෙමෙයි. මේ තියෙන password manager එක. password manager එකේදී අල්ලනවා මොකද්ද ඔයාලගේ username එක කියලා. මගේ username එක මේක නෙමෙයි. ඒ නිසා මම අපේ testing එකේ දානවා. testing educational ඉතින් පාස්වර්ඩ් එක මෙන්න මේක. හරි. සේව් කරා. දැන් අපි මේ අයින් වෙලා අපි Gmail එකට ආයි log වෙන්න try කරලා බලමු. හරි. අපි බලමු කොහොමද මේක log out වෙලා ආයි එකක් එන්නේ කියලා. දැන් මම මගේ email වලින් log out වෙලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති අපේ හදපු testing email එක. අපි දැන් මේකට login වෙන්න බලමු. හරි. එතකොට මෙතන password එක ඉල්ලනවා. ඔයාලට මතක ඇති මම මේ password එක save කරන්න කියලා මෙයාලට කිව්වා. ඔයාලට පේනවා මෙතන තියෙනවා අපේ password manager එක. මගේ තියෙන email වලට මෙයාලා password එක save කරලා තියෙනවා. මේක තමයි testing educational website මේ email එකේ password එක. බලමු මේක හරිද කියලා. හරි. ඒක යාළ save කරන් ඉන්නවා. අපිට මෙතනින් next කරලා ඒක confirm කරන්න පුළුවන්. හැබැයි ඔහොම දුන්නා කියලා ඔයාට email එකට log වෙන්න address එක home address එක ඉල්ලනවා. එතකොට ඔයාගේ මෙන්න මේ විදිහට ඔයාට පුළුවන් ඔයාගේ email එක log වෙන්න. හැබැයි දැන් ඔයාට හිතෙනවා මේක security මදි ඇති කියලා. security මදි නම් ඔයාලට පුළුවන් මේකේ security option වලට ගිහිල්ලා ඔයාගේ two factor authentication එක හදාගන්න. මම ඒක වෙනම වීඩියෝ එකකින් ඔයාලට කතා කරන්න කොහොමද two factor authentication කරන්නේ කියලා. ඒ නිසා අදට මම හිතනවා ඔයාලා YouTube email account එකක් හදන විදිහ අදට ඉගෙන ගත්තා. කොහොමද email එකේ password එක ආයි ගහගන්නේ, password එක තියෙනවන මොන වගේ ගුණාංගද, මොන වගේ දේවල්ද කියන එක ඔයාලා දැන් දන්නවා ඇති. ඉගෙන ගන්න ගමන් මේක කරමු. ඒ නිසා හැමෝටම සුබ දවසක්. ජය වේවා. All in for the action. Woo. All in for the excitement. මේ වීඩියෝ එක ඔයාලට වැදගත් කියලා හිතෙනවා නම් like කරන්න, subscribe කරන්න, share කරන්න, මතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු.